ආවේ බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියන සංකල්පය. අපේ YouTube channel එක subscribe කරන්න. හෙලෝ යාළුවනේ, අද අපි ආවේ මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන පුරාණ රජමහා විහාරයක් වන බඹරගල රජමහා විහාරස්ථානයට. මේ විහාරය පුරාණ කාලයේ සිට බුද්ධ සංඝයාට අයත් ලෙන් වන්දනා ස්ථානයක් ලෙස භාවිත වී තියෙනවා. ඉන්ද්‍රසාල් ලෙන් වැනි ගුහා සහ ක්‍රිස්තු පූර්ව 2-3 දශකවලට අයත් බ්‍රාහ්මීය ලේඛන මෙහි තියෙනවා. මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ ලස්සන පරිසර පද්ධතියක් එක්ක. ඉස්සරහා රූපරාමුවලින් ඒක ඔයාලට පේනවා. තව මේකේ ඊතලයක් දාලා තියෙනවා. ඒක දිහා හොඳට බලන්න. ඒ කියන්නේ සැතපෙන බුදු පිළිමයක් හැටියට තමයි කඳු වලල්ල පිහිටලා තියෙන්නේ. ඒ තියෙන්නේ ඔන්න බලන්න. මේ පන්සලේ අනිකුත් විහාරවලට වැඩිය තියෙන සඳකඩ පහන වෙනස්. ඒ කියන්නේ රාගදේශ මෝහ පිටතින් එන මිනිස්සයා රාගදේශ මෝහ වලින් පිරිච්ච මිනිස්සයා මේ විහාරයකට ගිහිල්ලා එළියට එනකොට අනිත් සඳකඩ පහනෙන් තියෙනවා. ඒක තුනී වෙලා යනවා කියන එක තමයි අර්ථවත් වෙන සඳකඩ පහන තමයි මේකේ තියෙන්නේ. මෑතකදී මේ පන්සල ආන්දෝලනාත්මක කතාවක් සමග කරලියට ආවා. මම චුට්ටක් දුරට ඒ වයිෆ්ලයි අම්මලා කට්ටිය තියලා මං ටිකක් උඩට ආවා. තව කොච්චර දුර නගින්න දෙනවද කියලා බලන්න. ඒක සෑහෙන තව උඩට නගින්න තියෙනවා. ඉතින් ඒ වුණාට පට්ට තැනක් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්නම ඕන සුපිරිම තැනක් තමයි මේක. ඒ කියන්නේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියන සංකල්පය ආවේ මෙන්න මේ පරිශ්‍රය නිසා. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්නම ඕන තැනක් තමයි බඹරගල කියලා කියන්නේ. හැබැයි මම අද ආවේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා, ඉන්දියාවේ ඉපදුනා, ඒ කෝක වුණත් ඒවා සනාථ කරන්න නෙමෙයි. මම ආවේ මේ විහාරයට ලොකු දැඩි හානියක් වෙලා තියෙනවා. ඒ කියන්නේ චිත්‍ර මැකිලා යනවා, පිළිම විනාශ වෙනවා. ඉතින් බලධාරීත්වයේ තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. තව ටිකක් අවධානය යොමු වුණා නම් මේ පන්සල ආරක්ෂා කරගන්න පුළුවන්. මේ වගේ සම්පතක් මං හිතන්නේ කොහෙවත් තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ දැඩි අවධානය යොමු කරනවා නම් හොඳයි කියලා මං හිතනවා. මෙම පන්සලට ආධාර උපකාර කරන්න කෙනෙක් කැමති නම් මට මැසේජ් එකක් දාන්න. මේ වගේ පුරාණ පන්සල් අපි ආරක්ෂා කරගමු. එහෙනම් යාළුවනේ, මේ යාළුවා සමග අපි ගිහිල්ලා යන්න ජය වේවා.